තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් අද සවස 2:30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට සවස 2:30 දක්වා වළංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් පමණ දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙන්නේ. මේ අතර ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ දීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙනවා.